අයිබෝවන් පතිරනුවස් YouTube නාලිකාවෙන් අද කතා කරන්නට සූදානම් වෙන්නේ දෛවය හරස්වුණු තරුණෙක් තමන්ගේ ශක්තියෙන් ජීවිතය ඉදිරියට ගෙන යනවා. අන්න ඒ තරුණයාගේ ජීවිතය පිළිබඳවයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. මත් එක්ක මේ ඉන්නේ ස්ටෙෆාන්. අයිබෝන් ස්ටෙෆාන්. අයිබෝනයි. 2013 ඔක්තෝබර් මාසේ 17 වෙනිදා ලුණුවිල ප්‍රදේශයේදී දුම්රිය අනතුරකට ලක් වෙනවා ස්ටෙෆාන්. හැබැයි දුම්රිය අනතුරට ලක් වුණෙන් පස්සේ ඔහුගේ පාදයක් අහිමි වෙනවා. ඒ ලෙවල් කරන්නට ඔන්න මෙන්න තියේදී තමයි මේ අනතුර සිද්ධ වෙන්නේ. ඒ ලෙවල් වලින් ඒ තුනක් අරගෙන කැලණිය විශ්වවිද්‍යාලයට සමත් වෙනවා. පාඩම් කරන්න තිබ්බේ බොහොම කෙටි කාලයක්. ඒ වුණාට තමන්ගේ පාදය අහිමි වුණ එක ගැන හිතලා ජීවිතේ අතහැරියේ නැහැ. ඒ තරුණයා අද ඉන්නේ ඉතාලියේ. ඉතාලියේ ඉන්නේ ස්ටෙෆාන් මේ වන විට තමන්ගේ ඉලක්කවලට යන්නට හෙමින් කටයුතු සූදානම් කරගෙන යන්නේ. ජීවිතයේ හැලහැප්පීම් අපි හැමෝටම සිද්ධ වෙනවා. නමුත් ඒ හැලහැප්පීම් මැත්තේ ඒ ගැනම හිත පසුතැවෙනවට වඩා මේ ජීවිතේ ජීවත් කරවන්නට ඕන. ඒ හින්දා තමයි ස්ටෙෆාන් මහන්සි වෙන්නේ. ස්ටෙෆාන් දැන් ඒ සිදුවීම සිදු වෙනකොට මොන වගේ හැඟීමක්ද ආවේ හදවතට? ඇත්තම කිව්වොත් අයි ඒක නිකන් මට හිතා ගන්න බැරි මොහොතක්. මොකද මම ඒ වෙලාවේ පාසල් යන්න තමයි ලෑස්ති වෙලා උදේ ස්ටේෂන් එකට ඇවිල්ලා එන්න හිටියේ. එදා ඇත්තටම කිව්වොත් නිකන් වැස්ස දවසක්. මම දුවගෙන ඇවිල්ලා ඒ කියන්නේ කෝච්චියට මම එන්න ටිකක් පරක්කු වුණා. එදා කියන්නේ දෛවයේ සරදමකට වගේ හැමදාම පරක්කු වෙලා එන කෝච්චිය එදා විනාඩි 2ක් කලින් තමයි අද්දලා තිබ්බේ. ඊට පස්සේ මම දුවගෙන ඇවිල්ලා නගිනකොට මම වැරදි විදියට නැග්ගේ. මොකද ලංකාවේ කෝච්චි වලට අර දුවගෙන ඇවිල්ලා උනත් නගින විදිහක් තියෙනවා. ඒක අර මට හිතා ගන්නත් බෑ. මමට එනේ වෙච්ච වෙලාවේ ඒ කියන්නේ ඒක නිකන් මම ඇත්තරම අර තප්පර ගානකේ මොහොතේදී මට හිතුනේ අයියේ ඒ කියන්නේ තුවාල වෙලා නම් බේත් දාගෙන ගෙදර යන්න තමයි මං හිටියේ. ඒ කියන්නේ වැටිලා මට ඒ කියන්නේ අර කෝච්චි එකට ඇක්සිඩන්ට් එකක් වුණාම සාමාන්‍යයෙන් අයියේ මේ හිරි වැටෙනවා. අනික අර රස්නෙට ඔක්කොම අර මස් උනත් සීල් වෙනවා ඩැමේජ් එකේ. ඒත් අර ෂණයකින් ඒ දේ සිද්ධ වෙලා ආපහු නැගිටලා බලද්දි මටවත් හිතා ගන්න බෑ මං ඔළුවට අත ගහගත්තා මොකද්ද මම මේ කරගත්තේ කියලා. ඊට පස්සේ ඒ වෙලාවේ ඇත්තටම ගත්තොත් අයියේ ඒ කියන්නේ ඒක හරිම අර වේදනාවෙන් ජීවිතේ ලැබපු ලොකුම වේදනාවලින් එකක්. ඒ කියන්නේ අයියේ හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා ෂොක් වෙලත් නෙමෙයි මටම හිතා ගන්න බැරුව හිටපු මොහොතක් ඒක. ඊට පස්සේ අර කකුල නැති වුණා කියන එක දැනෙන්නේ අයියේ හොස්පිටල් ඉද්දි ටික දවසක් යද්දි තමයි තේරෙන්නේ මගේ දැන් කකුලක් නෑ නේද කියලා. ඒක අර ඇත්තටම හිතා ගන්න බැරි මොහොතක් අයියේ. ඒ වෙනකොට අවුරුදු 18යි. අවුරුදු 18ක තරුණයා තමන්ගේ පාදය අහිමි වෙලා කියලා රෝහලේදී තමයි දැනගන්නේ. හැබැයි ඊට වඩා තව දෙයක් සිද්ධ වෙනවා. මෙයාගේ පාදය ඔපරේෂන් එකට ලක් වෙනවා. වෛද්‍යවරුන්ටත් වැරදුණු තැනක් තිබිලා තියෙනවා. ඔව්. ඒක කොහොමද වෙන්නේ? ඒකෙදී අයියේ සම්පූර්ණයෙන්ම මම බය නැතුව කියන මොහොතේදී ඒක සම්පූර්ණයෙන් වෛද්‍යවරුන්ගේ නොසලකිල්ල සහ යාලා අර අපිව සලකන්නේ එක රෝගියෙක් විදිහට විතරයි. මොකද අයියේ මම දියවැඩියා රෝගියෙකුත් නෙමෙයි. මම 18යි වයස තරුණ කොල්ලෙක් ඒ කාලෙදී. එතකොට අයියේ මේ මොහොතේදී දොස්තරලට හොඳටම කාලය තිබ්බා මගේ ඩැමේජ් එක දිහා බලලා සහ මගේ වයස දිහා බලලා මම අනාගතයත් තව ඉස්සරහට ජීවත් වෙන්න ඕන. ඉතින් මේ මොහොතේදී හරියට වුන් සැලකිලිමත්ව ඒ සලකල්මේ කරා නම් මට සෑහෙන්න කියන්නේ මෙච්චර දුකක් ඇත්තටම විඳින්න වෙන්නේ නැහැ. මොකද තරුණයෙක් කියන්නේ ලංකාවේ වුණත් ගත්තාම අයියේ මේ දැන් මේ දේවල් ගැන මේ ඩිෆරන්ට්ලි ඒබල් පුද්ගලයෙක් විදියට ගත්තත් අපේ දැන් මේ සර්ජරිස් කරද්දී වුණත් ඒක වෙන හරි ක්‍රියාපටිපාටියක් තියෙනවා. හැබැයි ඒ විදිහට නෙමේ ලංකාවේ කරන්නේ. සාමාන්‍යයෙන් ඩැමේජ් එකක් වුණාම මේ වගේ කකුලක් කපද්දී ඒකට ඉන්නවා ප්‍රොස්තටික් ටෙක්නීෂියන්ස්ලා. එයාලා තමයි ඩැමේජ් එක දිහා බලලා ආපහු නැවතත් කකුලක් දාන්න පුළුවන් විදිහට සර්ජරි එක කරන්න ඕන. හැබැයි ලංකාවේ මේ විදිහට නෙමෙයි වෙන්නේ. දොස්තරගේ තනි කැමැත්ත තනි තීරණය මත තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ මොහොතේදී එයාලා ඒක නිසා මට ඇවිල්ලා කතා කරේ ඒ වෙලාවේ කොළඹ ජාතික රෝහලේ හිටපු ඕතොපෙඩික් සර්ජන්
ඒ ඩිරෙක්ට් එයා තමයි කතා කරලා මගේ හිත හදලා මගේ දෙමව්පියන්ගේ හිත හදලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුතා වාට අපව කකුලක් දාලා ජීවත් වෙන්න පුළුවන් මෙහෙමයි කියලා අපේ හිත හදලා අන්තිමේදී බලනකොට සර්ජරි කළා තියෙනවා වැරදි. ඒක වැරදි කියලාත් අපි දැනගන්නේ ඇයි මගේ සති 3මාරක් වගේ මම හොස්පිටල් එකේ හිටියා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා අපි මේ මාස 3ක් විතර කකුල හදන්න ඕන බැන්ඩේජ් කරලා. ඊට පස්සේ නැවතත් කකුලක් දාන්න යනකොට තමයි ආපහු අපි ડોක්ටර් කෙනෙක්ව channel කරලා පෙන්නුවට පස්සේ යා බලපු ගමන් කෙලින්ම කිව්වා මම කකුල කපලා තියෙනවා වැරදිනේ කියලා. එතකොට තමයි අපිටත් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා අපිට ඒ කියන්නේ අයියේ කියන්නේ මම අපි සාමාන්‍ය විදියට ජීවත් වෙච්ච ඒ කියන්නේ අයනේ ඒ කියන්නේ අපිට අවබෝධයක් නැහැ මෙහෙම දෙයක් වුණාම කොහොමද ඒක වෙන්නේ අපිට ඇත්තටම ෆස්ට් ටයිම් නේ ඉපදින්න මං ඉපදුනේ මේ විදිහට නෙවෙයිනේ ඒත් අර ඊට පස්සේ තමයි මේ අපි දැනගත්තේ මේක වෛද්‍යවරුන්ගේ නොසලකිලිමත්කම නිසා වෙච්ච දෙයක් සහ ඊට පස්සේ දැන් ආපහු සර්ජරි එකකට යන්න ඕන මොකද මගේ බෝන් එක වැවිලා තියෙන විදිහට ආපහු බෝන් එක මේව කරලා තමයි දාන්න ඕන නැත්නම් මට කකුලක් දාලා සාමාන්‍ය විදිහට ඇවිදලා කරලා ඉන්න බෑ ඒත් අර ඒ වෙලාවේ තිබ්බ මට විභාගයේ තිබ්බා මගේ level exam එක ඒ නිසා ඒ කාලය දැන් අධ්‍යාපනයේට කාලය වෙන් කරන්නත් ඕන මේක නිසා සම්පූර්ණයෙන් මේ නැති වෙච්ච කාලය ආපහු අපිට ගන්න බෑනේ ඒත් ඒ මොහොතේදී ගන්න ඕන හොඳම තීරණය විදිහට ආපහු සර්ජරි එකට ගියා ඒක කරේ ප්‍රයිවට් මේ හොස්පිටල් එකක ડોක්ටර් දිල්ෂාන් මුනිදාස තමයි කරේ එයා ඇත්තටම මේ මගේ ඩැමේජ් එක දිහාත් බලලා කිව්වා ඒ කියන්නේ කකුල දැන් කපලා තියෙන විදිහත් එක්ක එයා මට ආපහු කකුලක් දාන්න පුළුවන් විදිහට තමා සම්පූර්ණයෙන්ම ආපහු මසල් එක හදලා ස්ටම්ප් එක හැදුවේ ඒත් එයාම කිව්වා මේක කපලා තියෙන විදිහට අර අපූර්වට මගේ අර ඒක හරියට හරියාකාරව කරන්න තිබ්බ සාමාන්‍ය සරල කර්මයක්. ඒත් අර දොස්තරලාගේ තිබ්බ ජාතික රෝහලේ හිටිය ඒ වෛද්‍යවරුන්ගේ නොසලකිලිමත්කම නිසා එයාලා ඒක හරියට කරේ නැහැ. ඊට පස්සේ ડોක්ටර්වම අපි ප්‍රයිවට් channel කරලා ඇහුවාම එයා ඒ වෙලාවේ එයාගේ වැරද්ද පිළිගත්තේ නැහැ. එයා ඒ වෙලාවේ අයියේ ඒ කියන්නේ සමාජයේ මිනිස්සු දුක් විඳින එක ගැන ඒක ගැන කතා කරනවා. ඒත් අපිට ඒවා වැඩක් නැහැ නේ අයියේ. මේක මගේ ජීවිතේ. මගේ අනාගතේ. අනික මම තරුණ කොල්ලෙක්. එතකොට අයියේ අපි දොස්තර පිළිබඳ විශ්වාසය තියලා ඒ වෙලාවේ එයාගේ රාජකාරිය හරියට ඉෂ්ට කරා නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේත් නැහැ. මොකද ඒකෙන් අපිට වැය වෙන මුදල සහ කාලය, අපේ ශක්තිය, අපේ හැඟීම් ඒක කොච්චර ලොකු පාඩුවක්ද අපිට. එයා කෙලින්ම එයාට ඒක ගැන වගකීමක් ගන්න බෑ කියලා එයා එයා අතහොදගත්තා එතන. ඔන්න ඔය විදිහට තමයි හිරණම විසඳලා තියෙන්නේ මේ තරුණයාගේ. ඉතින් විභාගයට කොච්චර කාලයක් තියේද මේ දේ වුනේ? අයියේ එක්සෑම් එක තිබ්බේ 2024 අගෝස්තු. ඇක්සිඩන්ට් එක උනේ 2013 ඔක්තෝබර් 17 වෙනිදා. එතකොට 2013 ඔක්තෝබර් 17 ඉඳන් 2014 අගෝස්තු වලට තියෙන්නේ බොහොම කෙටි කාලයක්. ඒතර මම මේ ඩැමේජ් එකෙන් රිකවර් වෙන්නත් ඕන. මට පාඩම් වැඩ මිස්සලා, ක්ලාසස් මිස්සලා. ඊට පස්සේ මගේ දෙමව්පියෝ මට ලොකු ශක්තියක් වුණා. සහ මගේ පාසල විශේෂයෙන්ම මතක් කරගන්න කඳානඩි මැසන විද්‍යාලය මගේ පාසලෙන් මට ලොකු සහයෝගයක් දුන්නා මූල්‍යමය වශයෙන් මට සහයෝගයක් දුන්නා නැවතත් පාදයක් දාන්න ඒකට ඒ අවශ්‍ය කරන මුදල් දෙන්න ඊට පස්සේ මගේ නෑදෑයෝ හැමෝම මට ශක්තියක් වුණා සහ ඒ අර කෙටි කාලය ඇතුළත ඇත්තටම කිව්වොත් මගේ අර කැපවීම සහ මගේ ඉලක්කය අරමුණු වෙනුවෙන් මම උපරිම වැඩ කරා මොකද අයියේ මගේ ඕ ලෙවල් රිසල්ට්ස්ුයි ඔක්කොමත් එක්ක මට මේ කොහොමද මැත්ස් හරි බයෝ හරි කරන්නත් තිබ්බ හැබැයි මගේ ඉරණමේ මොකක් හරි තිබ්බ මගේ සහ මගේ හිතන විදිහ මොකක් හරි තිබ්බ දලාත්මක දෙයක් එක්ක සහ අර අපි කරන්න ඕන අයියේ අර කිසිම වෙලාවක අර හිතන්න අපිට විභාගයෙන් ප්‍රතිඵලයක් එනවා කියලා අපි ඒකෙන් උද්දාමයට ලක් වෙන්න හොඳ නැහැ. අපි අපේ කැපැසිටි එක දැනගෙන අපිට ගැළපෙන විෂයක් හරි ඒ පන්මන්ෙන් තමයි අපි ඉගෙන ගන්න හරි ඕනේ. ඒ නිසා ඒ වෙලාවේ මම කොමර්ස් තෝරගත්ත නිසා ඇත්තට මේක මගේ ජීවිතේ මට වාසියක් වුණා. මොකද මැත්ස් හරි බයෝ හරි කරා නම් ඒ කෙටි කාලය ඇතුළත මට විභාග සමත් වෙන්නවත් බෑ ඇත්තටම. හැබැයි මට ඒ වෙලාවේ මට විශේෂයෙන්ම උදව් කරපු ගුරුවරු හිටියා. ඒ ගුරුවරු නිසා යාළ මං වෙනුවෙන් සෑහෙන්න කැපුණා. මං වෙනුවෙන් විශ්වාසය තිබ්බා මගේ පාසල මගේ දෙමාපියෝ. ඉතින් යාළ මං වෙනුවෙන් එච්චර විශ්වාසයක් කැපවීමක් මට එච්චර ශක්තියක් වෙනකොට මට කරන්න තිබ්බ එකම දේ පරිම වශයෙන් පාඩම් කරන එක. සහ මට හරි මහන්සි ඒ කාලේ මම ක්ලාසස් දෙකෙන් තමයි ක්ලාසස් උත් ගියේ. ඉතින් ඒත් අර මගේ තිබ්බ අරමුණු ඉලක්කය වෙනුවෙන් මම මහන්සිලා මම කාලසටහනක් හරියට හදාගෙන කාලේ හරියට කළමනාකරණය කරලා මට දෙන්න පුළුවන් උපරිම එෆර්ට් එක දීලා මම පාඩම් කරා මාස 4ක් ඇත්තටම අන්තිම මාස 4 තමයි වැඩ කරේ වැඩ කරලා කොහොම හරි මම ඒ 3ක් දාලා කොහොම හරි විශ්වවිද්‍යාලය යන්න සුසුකම් ලැබුවා. දැන් ඔබ විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලේ මොනවද හදාරන්නේ? මම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට තමයි තේරුනේ. මම කළමනාකරණ පීඨයට තේරුණාට පස්සේ මම තෝරගත්තේ අලෙවි කළමනාකරණ
උපාධියක් හදාරන්න. ඒ කියන්නේ මාකටිං මැනේජ්මන්ට් ස්පෙෂල් ඩිග්‍රී එක. ඒක අවුරුදු 4ක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. මම එතනදී තමයි ඇත්තටම මගේ ජීවිතේ අර මගේ ඇඟ ඇතුලේ හිටපු ඒ කියන්නේ අපේ පැෂන් එක අඳුන ගන්න ඇඟ ඇතුලේ ඒ කියන්නේ ඉන්න මිනිස්සයා ඒ කියන්නේ මම කොයි වගේ ඉලක්කයකටද යන්න ඕන ඒ පාර හැදුනේ ඇත්තටම කිව්වොත් විශ්වවිද්‍යාලයේ අලෙවි කරුණාකරන දෙපාර්තමේන්තුවට තේරුණාට පස්සේ ඒක හිටපු අපේ ලෙක්චරර්ස්ලා ඒ අපිට ඒ පාත් එක පෙන්නුවා. ඒ කියන්නේ අපිට තියෙන අපේ පොටෙන්ෂල් එක අපිට යන්න ඕන කරියර් පාත් එක මේ දේවල් වලින් ඉස්සරහට යන්න කියලා අපිට පෙන්වලා දුන්නා. ඉතින් එතනදී තමයි මගේ ස්කිල්ස් වලට ගැලපෙන විදිහට මම මේ මගේ කියන්නේ අපේ ජීවිතවලට හොඳ ශක්තිමත් අඩිතාලමක් ඕනේ අධ්‍යාපනයේ පැත්තෙන් වුණා. ඒ ශක්තිමත් අඩිතාලම දාන්න සහ අද මම මේ ඉන්න තැනට එන්න ඕන මිනිස්සුන්ව හැදුනේ ඇත්තටම කිව්වොත් විශ්වවිද්‍යාලෙන් තමයි. මොකද අධ්‍යාපනය විතරක්ම නෙමෙයි විශ්වවිද්‍යාලය කියන්නේ එතන දැනුම් සාගරයක් වගේම අපිට කියන්නේ ජීවිත කාලයටම අපේ ජීවිතේට වටිනා කියන බැදීම් හදාගන්න පුළුවන් තරම්. මොකද හැමෝම ලංකාවේ ඉන්න හොඳම ක්‍රීම් එක තමයි උතෙන්ට එන්නේ. එතකොට අර ඒ අපේ එක්කම ඉන්න අපේ අනිත් අපේ සහෝදර අපේ යාළුවෝ ඊට පස්සේ අපේ ෆැකල්ටිස් වලත් නෙමෙයි ආර්ට් එකේ සයන්ස් එකේ අතන ගත්තොත් මගේ චරිතය ගත්තොත් අයි මම විශ්වවිද්‍යාලය කියන්නේ මගේ බැච් එකේ ගත්තා මම නොදන්න කෙනෙක් නෑ. ඒක හේතුවක් ෆොටෝග්‍රැෆි කරන නිසා අනිත් සහ මගේ මේ කකුලේ සිද්ධිය නිසා මම හැමෝම දන්නා. ඉතින් හැමෝගෙම අර හොඳට කියන්නේ හිත දිනාගත්ත සහ මම අර හැමෝම එක්ක ඉන්න කැමති චරිතයක්. ඉතින් ඒක නිසා එකෙන් ඇති කරගත්තේ බැඳීම් අත්දැකීම් අපි ඊට පස්සේ මගේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ මම ඒ ඩිග්‍රී කරපු අවුරුදු 4 අපි කරපු දේවල් අපිට ලැබිච්ච පන්නරය ඒකෙන් තමයි අද මේ ඉන්න තැනට මේ මිනිස්සුන්ව හැදුනේ කියන්නේ. ඒක ඇත්තටම අනික ජීවිතේ හරිම සුන්දර කාලයක් අපි අවුරුදු 4 ගෙවුවේ. මොකද ඒක වෙනම දෙයක්. ඒ කියන්නේ ඒ අත්දැකීම් ටික ඒ ජීවිතේ ඒ කාලෙදි වෙච්ච ප්‍රශ්න සහ ඒ අපි ඒ කාපු හැම කට්ටකම අපි රහත් දැක්කයි. කියන්නේ අපි ඒක නිකන් මොන මගුලක්ද මේ එහෙම නැහැ. අනික අපි නිදාස් අධ්‍යාපනයෙන් එතනින් ලබන්නේ. එතකොට අපි ඒකට දෙන්න ඕන වටිනාකමක් තියෙනවා. මොකද අපේ රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් අපි ඉගෙන ගත්තේ. ඉතින් අපි ඒකට දෙන්න ඕන වටිනාකම සහ අපේ අර වැලියු එක අපේ පර්සනැලිටි එක අපි හැමදේම හදාගත්තේ ඇත්තටම විශ්වවිද්‍යාලෙන්. ඉතින් ඒක ඇත්තටම ගත්තොත් මට මගේ ජීවිතේ ලැබිච්ච ලොකුම වාග්යක් සහ අද මම මේ ඉන්න තැනට ලොකු හයියක් වුණා විශ්වවිද්‍යාලේ ගිය එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. මොකද දැන් පිට ලෝකේ පිටස්තර ලෝකේ මිනිස්සු රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ගියාම පෙන්වන ඒ චිත්‍රය නෙමෙයි ඇත්තටම. අර අපි ඒක ඇතුළටම යන්න ඕනයි ඒක දෙයක් තේරුම් ගන්න සහ මොකද ජීවිතේ කියන්නේ එක්ක සල්ලිමවත් නෙමෙයි අත්දැකීම් සුන්දර මතකයන් ඒ යාළුවෝ ඒ හදාගන්න පිරිස සහ ඒ හැදෙන කන්ටැක්ට් අපි හැදෙන නෙට්වර්ක් එක ඒක මුළු ජීවිත කාලෙටම අපිට වටිනවා. ඒක ඇත්තටම ගත්තොත් ඒක අධ්‍යාපන සුසුකමකට එහා ගිය ලොකු වටිනා දෙයක් ඒ අවස්ථාව. දැන් විශ්වවිද්‍යාලයේ ජීවිතය නිමා කරලා පිට රටකට එන්න මොකද තීරණය කෙරුවේ? පිට රටකට එන්න තීරණය කරපු මූලිකම හේතුවයි මගේ මේ ඩිෆරන්ට් ලේබල් කන්ඩිෂන් එක. මොකද අයියේ මම ඒ මොහොතේදී අයියේ ලංකාවේ ඒ ජීවත් වෙච්ච කාලෙදී මට තිබ්බ අත්දැකීම් එක්ක මම හුඟා කලකිරීමක හිටියේ. ඒ කියන්නේ මේක ඕනම මේ ඩිසේබිලිටි එකක් තියෙන කෙනෙක් වුණත් ඒක පිළිගන්නවා. ඒ කියන්නේ අපි කෝච්චි එක ගියත් ඇත්තටම අපිට සීට් එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ අර මම අර කාගෙන්වත් අර අනුකම්පාවෙන් අනේ මට ඉඳ ගන්න ඕනේ එහෙම කියලාවත් ඉල්ලන කෙනෙක් නෙවෙයි. මම එහෙම කැමති නැහැ. ඉතින් අර කොල්ලෙක් විතරයි අපිට සීට් එකක් හරි දෙන්නේ. ඉතින් අර සහ මාව ඕන තරම් රැට ගෙදර යනකොට කැම්පස් වල යද්දි මාව බස් වලින් තියෙන සීට් එකක් දෙන්න ඉඩියක් නැහැ කියලා. ඉතින් ඒ දේවල් එක්ක ඇත්තටම ලොකු කලකිරීමක් තිබ්බ සහ ප්‍රතික්ෂේප ජීවිතේ. මොකද මිනිස්සු අපි දිහා බලන්නේ වෙනස්ම විදිහකට. ඒ කියන්නේ අනේ පව් එහෙම මං කැමති නැහැ ඒ අනුකම්පාවට සහ අනිත් පැත්තෙන් ගත්තාම මේ මගේ මේ කන්ඩිෂන් එකත් එක්ක මේකට යන වියදම් වැඩි සහ මට දැන් ලංකාවේ ඉන්නකොට මේකේ රිපෙයාර් එකක් මොකක් හරි කරගන්න උනහම මට සෑහෙන කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මොකද ලංකාවේ මේ සම්බන්ධ කිසිම දෙයක් ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ෆුඩ් එක ඒවා කිසි දෙයක් හදන්නේ නැහැ. ඒතර පිට රටින් ඉඳලා ගෙන්නන්න ඕනේ. ඒතර ඒකට කාලයක් ගත වෙනවා. ඉතින් සහ මොකද ඉන්ෂුරන්ස් පොලිසි එකක්වත් අපිට දාන්න බෑ මෙහෙම ඩැමේජ් එකකට ලංකාවේ. ඉතින් ඒකට ඒ අවස්ථාවවලදී අයියේ අපිට හැමතිස්සෙම බෑ මිනිස්සුන්ට කරදර කරන්න. ඒවට අවශ්‍ය කරන මුදල් මොකද පුංචි ගණන් වලින් නෙමෙයි යන්නේ. එකපාර ලක්ෂයයි ලක්ෂකමාරයි කොහොම යන්නේ. ඉතින් හැබැයි ඒ මොහොතේදී හරි ඇත්තරම මට හැබැයි ශක්තියක් වුණා මේ වෙලාවේ මතක් කරන්න ඕන මිස්ටර් ආනන්ද සහ බුද්ධික අසංක කියලා අයියා කෙනෙක් ඉන්නවා. එයා තමයි ආටිෆිෂල් ලිම්බික් ආයතනයේ ප්‍රධානියා. ඉතින් මිස්ටර් ආනන්ද ඊට පස්සේ යා රට ගිය නිසා තමයි බුද්ධික අසංකයට යොමු වෙන්නේ. එයාලා තමයි මට මේකට අවශ්‍ය කරන ඔක්කොම එයාලට ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙනවා. ඉතින් එයාලා තමයි උදව් කරේ. ඒත් අර තිබ්බ කලකිරීම මනම් එක්ක සහ අර ලංකාවේ වෙලා තිබ්බ ආර්ථික තත්ත්වයේ ඒවත් එක්ක වෙච්ච ලංකාවේ තියෙන
එක්ස්ටර්නල් ෆැක්ටර්ස් වල තිබු ප්‍රශ්නත් එක්ක තමයි රට එන්න තීරණය කරේ සහ ඒ වෙලාව ඊට කොවිඩ් ආව නිසා තමයි ඒක පොඩ්ඩක් පරක්කුනේ. ඒත් යන්න පුළුවන් රටින් පිට වෙන්න පුළුවන් වෙච්ච පළවෙනි මොහොතේදීම මම තීරණය කරනවා රට එන්න ඕන. මොකද සරලව කිව්වොත් ගේමක් ගහ ගන්න ඕන ඉඳ තමයි ආවේ. එතකොට පුංචි බයක් දැනුනේ නැද්ද? දැන් ලංකාවේදී නම් දෙමව්පියෝ ඉන්නවා, අඳුරන අය ඉන්නවා. දැන් පිට රටකට ගියාපුවාම කාත් කවුරුත් නැහැ. ඉතින් මගේ තියෙන තත්ත්වෙත් එක්ක මට මොනවා වේද කියලා. ඕ ඒක ඇත්තටම ගත්තොත් අය රිස්ක් එකක්. මොකද මම පර්මනන්ට් ජොබ් එකක් කරන ගමන් හිටියේ. මට සහ ඒ මොහොතේදී ඇත්තටම මගේ ජොබ් ස්ටේටස් එකෙන් ගත්තත් ඒක මට ඇත්තටම සෙකියෝර්ඩ් ඉන්කම් එකක් තියෙන තිබ්බ ඒ වෙලාවේ ෆොටෝග්‍රැෆි නිසා. ඒත් මම ඒ වෙලාවේ මේ මොහොතේ තීරණය කරේ අයියේ ලංකාවේ තිබ්බ ඒ වෙලාවේ සිටුේෂන් එකත් එක්ක අර මම ඇත්තටම මගේ කාලය ගැන සෑහෙන කන්සර්න් වෙන කෙනෙක්. මොකද ඒක අපිට තේරෙන්නෙත් අයියේ ලංකාවේදී අපිට අපේ කාලේ වටිනාකම තේරෙන්නේ නැහැ. පිට රටකට ආවට පස්සේ තමයි තේරෙන්නේ. මොකද ලංකාවේ උපාධියක් අරගන්න වයස අවුරුදු 25ට විතර ලං වෙනවා. නෝමල් මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් ගත්තොත් අවුරුදු 4ක. හැබැයි අපි පිට රටකට ඇවිල්ලා බලනකොට අපිට වඩා හුඟක් කලින් වයස අවුරුදු 21 22 දී යාළගේ පළවෙනි උපාධියත් ඉවරයි. ඊට පස්සේ 23 24 වෙද්දී යාළා දෙවෙනි උපාධියත් පටන් ගන්නවා. ඉතින් ඒ කාලය කියන දේ අනේක අපිට ආපස්සට හරවන්න බෑ. ඉතින් අපි කාලය ගැන සෑහෙන කන්සර්න් වෙන්න ඕන. ඉතින් ඒවත් එක්ක සහ ඒ මොහොතේදී අර ඒ අරමුණු ඒ වෙනුවෙන් හිතුවා මිසක් අර ඒ මොහොතේදී අපි තනි වෙන දෙයක්වත් අර අනික මං කොහොමත් විශ්වවිද්‍යාලයේදී තනියම බෝඩිමක හිටියේ. ඉතින් මට ඒ ජීවිතේට මං කොහොමත් හුරු වෙලා හිටියේ. මම අර දෙමව්පියන්ට ලොකුවට බරක් නොවි ඉන්න තමයි මං හැමතිස්සෙම උත්සාහ කරන්නේ. සහ මං ඒ විදිහට තමයි ජීවත් වුනේ. ඉතින් ඒක අභියෝගයක් අපිට. ඇත්තටම අලුත් පරිසරයක්, අලුත් වටපිටාවක්, අලුත් සංස්කෘතියක්, අලුත් මිනිස්සු. ඉතින් ඒක ජීවිතේට ලොකු පන්නරයක් කරගෙන මං ඒ චැලෙන්ජ් එක බාරගත්තා. කොහටද මුලින්ම ආවේ යුරෝප්? මම යුරෝප් වල මුලින්ම ආවේ ලැට්වියා වලට මාස්ටර්ස් වලට රිගා ටෙක්නිකල් යුනිවර්සිටි එකට. ඇත්තටම මේක ජීවිතයේ අලුත්ම චැප්ටර් එකක්. ඒ චැප්ටර් එකේදී සෑහෙන ඒතනදිත් අභියෝග වලට මුහුණ දුන්නා. මොකද හිම වැටෙන රටක්, අධික සීතල රටක් සහ මම ඒ වෙලාවේදී ලොකුවට ස්ට්‍රගල් කරා මට ස්ථිර රැකියාවක් හොයාගන්න. ඒත් අපේ තිබ්බ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තිබ්බ ටයිම් ටේබල්ස් එක්ක අපිට ඒ වෙලාවේ ෆුල් ටයිම් ජොබ් එකක් කරගන්න හොයාගන්න මට බැරි වුණා. සහ ඒලාවේ යුක්‍රේන් රෂියන් වෝ එක නිසා කොංගාක් ඔපචුනිටිස් යුක්‍රේනියන්ස්ලට ගිහිල්ලා තිබ්බ. ඒක නිසා අපිට තිබ්බ අවස්ථාව හරිම සීමිතයි. ඒත් අපි දැන් ඇවිල්ලා ඉවරයි. ඉතින් අපි ඉගෙන ගන්නත් ඕන, ජීවත් වෙන්නත් ඕන. මොකද රෙන්ට් ගෙවන්න ඕන, කෝස් ෆීස් ගෙවන්න ඕන. ඉතින් ඒකත් අභියෝගයක් කරගෙන කොහොම හරි එතනත් මේ මාස්ටර්ස් ඩිග්‍රී එකේ ගන්න ඕන ඉහළම ලකුණුත් අරගෙන සහ මට එතනදී ඇත්තටම සෑහෙන ලොකු ඔපචුනිටිස් ගොඩක් විවෘත වුණා. මම ලැට්වියා විතරක් නෙමෙයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම එතනිනුත් එරස්මස් ස්කෝලර්ෂිප් එක ලැබිලා ජර්මනියෙත් එක සෙමස්ටර් එකක් ගිහලා ඉගෙන ගත්තා. ඉතින් ඒක ජීවිතේ ලොකු අත්දැකීම්. අලුත් යාළුවෝ හම්බුණා. ඉතින් ඒක මාර විදියට දෙයක්. ඔව්. ඊට පස්සේ කොහොමද ඉතාලියට එන්නේ? ඉතාලියට එන්නේ අයියේ මගේ මාස්ටර්ස් ඩිග්‍රී එක ඉවරනාට පස්සේ මගේ එරස්මස් ස්කෝලර්ෂිප් එකේ තියෙනවා අයියේ එරස්මස් ට්‍රේනිෂිප් කියලා. ඒ ට්‍රේනිෂිප් එකෙන් අයියේ අපිට පුළුවන් යුරෝප් ඇතුලේ ඕනම රටකින් අපිට කම්පැනි එකකින් ඔෆර් ලෙටර් එකක් දෙනවා නම් අපිට ඒ කම්පැනියේ ට්‍රේනි කෙනෙක් විදිහට ගිහිල්ලා වැඩ කරන්න අවස්ථාව දෙනවා. ඉතින් ඒ මොහොතේදී තමයි මට මගේ පුංචි කාලේ ඉඳලා මගේ මිත්‍රයෙක් තමයි දිරිරංග කියන්නේ. ඉතින් දිරිරංගත් එක්ක කතා කරලා දිරිරංග ඒ වෙලාවේ මට ඒ මගේ ජීවිතේ අලුත් පිම්ම පයින්න ඒ වෙලාවේ මට දුන්න ලොකු උදව්වක් කරා. ඉතින් එයාගේ කම්පැනි එකේ සිලෝන් ට්‍රේඩින් එයාගේ කම්පැනි එකේ ඩිජිටල් මාකටිං එක්සිකියුටිව් කෙනෙක් විදිහට ට්‍රේනි ඩිජිටල් මාකටිං එක්සිකියුටිව් කෙනෙක් විදිහට එන්න ඔපචුනිටි එකක් හම්බුණා මිලාන් වල එයාගේ මේ ව්‍යාපාර කටයුතු කරන්න එයාට එක්ක වැඩ කරන්න. ඔන්න ඔය විදිහට තමයි ඉතාලියට එන්නේ ස්ටෙෆන්. ඉතින් මේ මොහොත වන විට මිලානෝ නගරේ රැකියාවක් කරනවා. ඊට අමතරව ඡායාරූප ශිල්පියෙක් හැටියට තමන්ගේ දන්න ශාස්ත්‍රයේ එක්ක වැඩ කරනවා. සමහර අය කියනවා ඡායාරූප ගන්න අය ආසාවට ගන්න අයට ඔන්න කැලෑවලට ගිහිල්ලා හරි කොහේ හරි ගිහිල්ලා තමන්ගේ ආසාවන් ඉෂ්ට කරගන්න නම් වෘත්තියක් වශයෙන් කරන අයට බාධා කරන එක ලොකු වැරද්දක් කියලා. ඒක එක අතකට ස්ටෙෆන් හරි. නමුත් දැන් ඔබ මේ රටට ඇවිල්ලා දැන් ජීවිත අරගලයකට යෙදෙන්නේ. ඔව්. එතකොට මේ වගේ තරුණයෙක් මේ වගේ ව්‍යාපාරයක් කරද්දී මේ වගේ Tamanගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගද්දී ප්‍රේක්ෂක ඔබ දෙන තීන්දුව මොකද්ද? ඇත්තරම මේ කොල්ලා මාර කට්ටක් කාලා ගේමක් ගහන්න උත්සාහ කරන කොල්ලෙක්. එතකොට ඒ වගේ තරුණයන්ට ප්‍රේක්ෂක අපි ශක්තියක් විය යුතුයි. ව්‍යාපාර ඕන තරම් තියෙනවා ඉතාලියේ. ඒ වගේම ව්‍යාපාර ආයතන ප්‍රවර්ධනය කරන්නට බොහෝ දෙනෙක් හොයන චරිත කොහෙද කියලා හොයනවා. අන්න එහෙම චරිතයක් තමයි මේ. ඉතින්
ඔබට පුළුවන් ස්ටෙෆන්ව සම්බන්ධ කරගෙන ඔබේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරගන්න. ඒ වගේම එයා දන්න දැනුම අරගෙන ජීවිතේ ජය ගන්නට පුළුවන්. මේ තරුණයාගේ මේ ආපු ගමන් මග මේ සිදුවීමත් සමගම මේ රියානතුරත් සමගම දුම්රිය රියානතුරත් සමගම සිදුවෙච්ච ඒ කතාවත් එක්ක ජීවිතයට හයියාරක් කොහොමද ඉදිරියට යන්නේ කියලා හිතා ගන්නට පුළුවන්. ඒ කියන්නේ ඒ ගැන ඔබටත් යමක් ජීවිතයට අරගෙන ජීවිතය හදා ගන්නට පුළුවන්. කකුල් අතපය හොඳට තිබ්බට මෙන්න මේ මනස හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්තම් අද කොච්චර පහත් තත්ත්වයට මිනිස්සු වැටලා තිබෙනවද? එහෙව් එකේ ස්ටෙෆන් කියන්නේ මාරම මාර හයිය චරිතයක්. ඒ චරිතයට පණ දෙන්නට ශ්‍රී ලාංකික අපිට පුළුවන්. ඒ විතරක් නොවේ අපි යම් යම් ආයතනවල ඉතාලි ඒ වගේම විදේශීය ආයතනවල සම්බන්ධතා තියෙන පුද්ගලයන් වෙන්න පුළුවන්. ඔබටත් පුළුවන් නම් ස්ටෙෆන් වෙනුවෙන් කඳුලත් සලන්න, ඒ වගේම සුසුම් හෙලන්න, ඒ වගේම අනුකම්පා කරන්න මේ ඌ බලාපොරොත්තු වෙන්නේ. ඔව් කියන්නේ Taman දන්න දැනුමට හරි ඉලක්කයට යන්න මග පෙන්නන කෙනෙක් ඉන්නවා නම් එයත් එක්ක මට ගමනක් යන්න පුළුවන් කියලා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ස්ටෙෆන් අවසාන වශයෙන් ජීවිත කතාවේ දැන් සුන්දරම සිදුවුම් වලට ඇවිල්ලා හමාරයි. සමහර අවස්ථාවලට ඔබට ඉඳ ගන්නට සීට් එකක් දුන්නේ නැහැ කිව්වා. එතකොට ඉතාලියට ඇවිල්ලා දැන් ඉතාලිය වල කාමරයක් හොයා ගන්නට කොච්චර අපහසු වෙනවද? පාදයක් අහිමුණා කියපුවාම යම්කිසි ආබාධයක් තියෙනවා කිව්වහම මිනිස්සු මැලිකමක් දක්වනවා. ඒ වෙනුවෙන් අවස්ථාවක් දෙන්න. සමහර විට රැකියාවක් කරන්න නැතුව යන්න පුළුවන්. අසනීප වෙයි කියලා බය වෙනවා. ඒ වගේ දේවල් එක්ක හැපිලා තමයි මේ ජීවිතය ඉදිරියට යන්නේ. දැන් මොකද හිතෙන්නේ? ජීවිතය කියන්නේ මෙහෙමයි. අපි දැන් මෙහෙම හොඳට ඉන්නවා, හෙට මොනවා වේද කියලා අපි දන්නේ නැහැ. ජීවිතේ හැමදේම අස්තිරයි. ඉතින් ඒත් මෙහෙම අපි මේ ලෝකෙට ඉපදුනේ මොකක් හරි යම්කිසි කාර්යයක් වෙනුවෙන්. අපේ ඇඟ ඇතුලේ අපේ ඕනම කෙනෙකුට තියෙන පැෂන් එක. ඉතින් තමුන්ගේ පැෂන් එක ඇතුලේ ජීවත් වෙන තමුන්ට තමුන්ගේ අරමුණු ඉලක්ක වෙනුවෙන් ඉදිරියටම යන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ජීවිතේ හැලහැප්පීම් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ දැන් මම ඉපදුනේ මෙහෙම ආබාධයක් තියාගෙනනේ මට වයස අවුරුදු 18 මගේ ජීවිතේ හොඳම කාලෙදි තමයි මට මගේ කකුල නැති වෙන්නේ. කොල්ලෙට්ට හොඳට දුවලා පැනලා ඉන්න පුළුවන් වයසක මම හොඳට දුවලා පැනලා හොඳට එහෙම ඇක්ටිව් පිට හිටපු කෙනෙක්. ඉතින් එහෙම වෙලත් එකපාර ජීවිතය අනිත් පැත්තට දෛවයම සම්පූර්ණ වෙනස් වුණා. අලුත් ජීවිතයක් දැන් මම ගෙවන්නේ. ඒත් අපි අපේ අරමුණු ඉලක්කයන් වලට යන්න ඕන සහ අපිත් එක්කම ඉන්නවා අපේ ජීවිතයට හයියක් වෙන්න මිනිස්සු. දැන් උනත් මාත් එක්ක දැන් මේ වැඩ කරනකොට මම සිලෝන් රෙස්ටොරන්ට් ආයතනයේ කළමනාකරුවෙක් විදිහට වැඩ කරනවා. ඉතින් දිරිරංග මට ලොකු ශක්තියක් වෙනවා. ඉතින් දිරිරංග මගේ ඇඟ ඇතුළේ ඉන්න ඒ මිනිස්සයා මගේ පැෂන් එක අඳුනගෙන ඒ වෙලාවේ මට දැන් මේ මොහොතේදී මට මාර විශාල ශක්තියක් වෙනවා. ඉතින් ඒ වගේ අපේ ජීවිතවල ඉන්න අර මං කියන්නේ ගොඩාක් මිනිස්සු නෙමෙයි අපි ආශ්‍රය කරන්න ඕන. අපේ වටිනාකම දන්න සහ අපේ ඇත්තම ගත්තොත් සමාජයේ මිනිස්සු නරකයි අයියේ. ඒ වුණාට අර හොඳ මිනිස්සු කීප දෙනෙක් අපේ සර්කල් එක ඇතුලේ පොඩියට තියාගෙන අපේ පෞද්ගලිකත්වය රැකගෙන අපි අපේ අරමුණු ඉලක්කයන් වෙනුවෙන් යන්න ඕන. ප්‍රශ්න එනවා. ඒක ප්‍රශ්න කියන එක ජීවිතේ මරණකම වුණත් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මොන දේ වුණත් තමුන්ගේ අරමුණ ඉලක්කය වෙනුවෙන් තමුන් හරියට වැඩ කරනවා නම් මම කියන්නේ මගේ ජීවිතේ ඇත්තටම මට කිසිම දෙයක් ලේසියෙන් ලැබිලා නැහැ. මම හුඟක් දුක් විඳලා තමයි අයියේ ඉගෙන ගන්න එක කරගත්තේ. මගේ දැන් ෆොටෝග්‍රැෆි පටන් අරන් දැන් අවුරුදු 8ක් වෙනවා ඒක පවා ගොඩනගා ගත්තේ අඩියෙන් අඩිය. අපි අද දවසේ අපේ ප්‍රෝග්‍රස් එක 100ට එකයි නම් 1% ප්‍රෝග්‍රස් එකක් නම් තියෙන්නේ. ඒක වැඩි කරලා බලන්න දවස් 365. ඉතින් එහෙම තමයි අඩියෙන් අඩිය පඩි පෙලකුණත් පඩියෙන් පඩිය නගින්න ඕනේ. එකපාර පඩි පන්නලා අපිට නගින්න බෑ. ඉතින් අපේ තියෙන අපේ මූල්‍ය හැකියාව අපේ දෙමව්පියන්ගේ තියෙන මූල්‍ය හැකියාව ඒවත් එක්ක තමයි අපි අද මෙතන ඉන්නේ. එතකොට සල්ලි තිබ්බනම් සමහරලාට මේ දෛවය සමහරට අද මෙච්චර කොහොම කට්ටක් කන්න වෙන්නෙත් නැහැ. හැබැයි මගේ දෙමව්පියෝ මට දුන්න ලොකුම දායදේ මට හොඳට ඉගෙනුවා. ඒ දැනුම දුන්නා. එතනින් එහාට ජීවිතේ වක්කීම් තියෙන මට කවදාකවත් අපේ දෙමව්පියන්ට සල්ලි නැහැ කියලාවත් එයාලා අපිට මේ මට මේ මොහොතේදී මේ වෙලාවේ උදව්වක් කරගන්න බෑ කියලා දොස් කියන්න එපා. එයාලා අපිට උගන්වලා තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕන අපිට උගන්වපු දෙයින් අපේ ඉතිරි අනාගතේ හදාගන්න. කාටවත් දොස් කියන්න එපා. බොරුවට අපේ මිනිස්සු ඇත්තටම කම්ප්ලේන්ට් කරන්න හරි දක්ෂයි. ලංකාවේ මිනිස්සු හැම දෙයකටම දොස් කියනවා. අර තමුන් විසින්ම ගොඩ නැගිලා තමුන්ගේ ඉලක්ක පාරය හොයාගෙන යන මිනිස්සු හරිම ස්වල්ප දෙනා ඉන්නේ. ඒක එහෙම නොවුනනම් අපේ රට අද මේ මීටට දියුණු වෙලා. ඉතින් අර ඒක නිසා තමුන්ගේ අරමුණට යන්න, ඒකට ගැළපෙන මිනිස්සු ආශ්‍රය කරන ගම ඉතින් තමුන්ගේ අරමුණු ඉලක්කය වෙනුවෙන් යන්න මොන දේ වුණත් තමුන්ගේ ඉලක්කය කිසිම වෙලාවක ඒක බැහැර කරන්න එපා. තමුන්ගේ පැෂන් එක වෙනුවෙන් සහ තමුන් තෘප්තිමත් වෙන දේ වෙනුවෙන් වැඩ කරන්න.
මොකද අතෘප්තියෙන් ඉඳලා අපිට කවදාකවත් බෑ. අපි අකමැති රස්සාවක් කළා අපිට කවදාකවත් දිනු වෙන්න බෑ. අපි තෘප්තිමත්ව ජීවත් වෙන්න ඕන සහ දැන් ලැබිලා තියෙන ජීවිතය ගැන සතුටු වෙන්න ඕන. කකුලක් නැහැ කියලා ඒක බොරි වෙලා තේරුමක් නැහැ. මේක වැවෙන්නේ නැහැ අපි කොච්චර දුක් වුණත්. වෙච්ච දේ වෙලා ඉවරයි. අපි ඉදිරිය ගැන හිතලායි වැඩ කරන්න ඕන. දන්නේ ඉස්සරහට තාම මොනවා වෙයිද කියලා. මොන දෙයක් වෙච්ච දැන් හැබැයි මොන දේ වුණත් අපි අපේ අරමුණු ඉලක්කයන් වෙනුවෙන් ඉදිරියට යන්න ඕන. සහ මිනිස්සු අතර අර මිනිස්සුන්ගේ හිත් දිනාගත්ත මිනිස්සුන් අතර ඉන්න සුන්දර මිනිස්සෙක් විදිහට ජීවත් වුණා නම් හරි. ස්ටෙෆන්ගේ ජීවිතයෙන් ඔන්න ගන්න පුළුවන් පාඩම් රසක් තියනවා දෙයියනේ. මේ කියන කතා එක්ක මෙහාට ඇවිල්ලා අනේ මට රස්සාවක් නැහැ. මට ඉන්න තැනක් නැහැ. මට දැන් එපා වෙලා තියෙන්නේ. මං ආපහු ලංකාවට යනවා. කොලයක් හදාගන්න විදිහක් නැහැ. කෙනෙක් මට උදව් කරන්නේ නැහැ කිය ඉන්න අයට. මෙන්න මේ තරුණයා මාර්ම ආදර්ශයක්. ඒ හින්දා අදිෂ්ඨානයක් තියාගන්න, ඉලක්කයක් තියාගන්න, හීනයක් තියාගන්න. ඒ හීනය ජය ගන්නට මහන්සි වෙන්න. ඒකට අනිකුත් දේවල් බාධා කරගන්නට එපා. තමන්ගේ පාදයක් නැහැ කියලා අහිමි වුණා කියලා හිටියනම් අද ස්ටෙෆන් මේ ස්ථානයේ නැහැ. ඒ හින්දා මේක මාරම මොටිවේෂන් එකක්. ජය වේවා. අද දවසේදී පතරණ වොයිස් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ස්ටෙෆන්ට ගොඩක් ස්තුතියි. මේ වගේ තරුණයෝ හැංගිලා ඉන්නවා. තමන් මේ වගේ දේවල් සමාජගත කරන්න කැමති නැහැ. නමුත් බොහොම නිහතමානීව අපේ ආරාධනාව පිළිගත්තා. මේකෙන් අපේ ඉන්න අයට යම්කිසි පණිවිඩයක් දෙමු කියලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ. ඉතින් බොහොම ස්තුතියි. ඔබේ ජීවිතයේ හැම දෙයක්ම සාර්ථක වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ස්තුතියි. ආයිබෝන්. පතිරණ